දැනටම යුනිවර්සිටි යන කෙනෙක් නම් එහම නැත්තා යුනිසිටි යන්න ප්ලෑන් කරන කෙනෙක් වුණත් මේ විඩියක අනිවාරෙන් ඕගොල්ලොන්ට ගොඩක් ඉම්පෝර්ටන් වේ. මොකද මේ විඩියක මං අද කතා කරන්න යනවා අපේ කැම්පස් ලයි් එකේදී අර සක්සස්ෆුල් කියන ලෙවල් එකේ සහ අන්සක්සස්ෆුල් එහම නැත්තං සාර්ථක සහ සාර්ථක කියන ලෙවල්ස් දෙකේ ඉන්න කට්ටියට හේතු වෙන කාරණ හතරක්. ඉතින් මේ හතර මමවලට විස්තර කරන්නේ පොඩි කතන්දරයක් විදිහට පොඩි ස්ටෝරි එකක් විදිහට. ඉතින් මම දැන් ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්න අපි බලමු මොනවද මේ රීසන්ස් හතර ඔයගොල්ලොන්ව සාර්ථක සහ අසාර්ථක විදිහට යුනිවර්සිටි එකෙන් අවුට් වෙන්න හේතු වෙන කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලොන්ට මගේ ස්ක්‍රීන් එක පේනවා කියලා. ඉතින් අපි පටන් ගමු අපේ ඩිස්කෂන් එක මෙන්න මේ විදිහට. සමන් සහ කමල්. ඉතින් මේ දෙන්නා එකම ස්කෝල් ඉගෙන ගත්තේ ඒවගේම එදන්නට තියෙන එකම නොලේජ් එක ඒවගේම සේම් රිසල්ට අරගෙන මේ දෙන්න කැම්පස් එකට යන හරි එතකොට ඒලවසල්ට මේ දෙන්න සේම් රිසල්ට අරගෙන තියෙන්නේ සේම් ස්කූල් එක ඒවගේම එදන්නට තියෙන්නේ සේම් නොලේජ් එක. ඉතින් යාලගේ ඊළඟ ස්ටෙප් එක තමයි යුනිවර්සිටි එක මේ විදිහට ඒගොල්ලෝ සේම් යුනිවර්සිටි එකට යනවා. ඒ ඉතින් සේම් යුනිවර්සිටි එකට යන්න ඒගොල්ලන්ට පුළුවන් වෙන යුනිවර්සිටි එකකට යන්න. ඉතින් එහෙම යන්න නැතුව ඒ දෙන්න සේම් යුනිවර්සිටි එකට යනවා. මොකද ඒ දෙන්න ස්කූල් ෆ්‍රෙන්ඩ්ස්ලා හින්දා. ඉතින් යුනිවර්සිටි එකට ගියාට පස්සේ මුලින්ම තෝරගන්න ඕනේ අපි කරන ඩිග්‍රී එක මොකක්ද කියලා. මම කියන්නේ ස්පෙෂලි මේක ප්‍රයිවට් යුනිවර්සිටි පැත්තට. මොකද ගවර්න්මන්ට් යුනිවර්සිටි යනවා නම් ඕගොල්ලොන්ට යුනිවර්සිටි එක ගිහිල්ලා තෝරගන්න බෑ. එතනදී තෝරගත්ත ඩිග්‍රී එකක් තමයි ඕගොල්ලොන්ට ෆලෝ කරන්න වෙන්නේ. ඉතින් මෙයාලා තෝරගන්නවා BSc Honours in Biomedical Science. ඉතින් ඇයි මම මේ Biomedical Science එක තෝරගත්තේ? මම Biomedical Science තෝරගන්න හේතුව තමයි මොකද මගේ channel එක ගොඩක් focus වෙන්නේ Biomedical Science වලට. ඒ වගේම ඔයගොල්ලොන්ට මගේ channel එකට ගියොත් බලන්න පුළුවන් ගොඩක් content තියෙනවා Biomedical Science වලට අදාළව. ඉතින් මම ඔයගොල්ලොන්ට මුලින්ම ඉන්වයිට් කරනවා Biomedical Science කරන කෙනෙක් නම් මගේ YouTube channel එකට ගිහිල්ලා පොඩ්ඩක් ඒකේ තියෙන videos check කරලා බලන්න. ඉතින් ওই විදිහට මේ දෙන්න යුනිවර්සිටි එකට යනවා. ගියාට පස්සේ Biomedical Science පටන් ගන්නවා. ඊට පස්සේ ওই විදිහට අවුරුදු දෙකක් ගෙවෙනවා. අවුරුදු දෙකක් ගෙවුනට පස්සේ මේ යාළුවෝ දෙන්නගේ ලයිෆ් එක කොයි වගේ ඇද්ද ඔයගොල්ලෝ හිතන්නේ? ඉතින් මේ මම ඇදලා තියෙන්නේ මේ දෙන්නගේ ලයිෆ් එක. දැන් මේ ග්‍රීන් කලර් එකකින් ඉන්නේ සමන්. ඉතින් බැලුවට පේනවා සමන් ඉන්නේ හැපි එකේ. ලස්සන hina වෙන මූණක් තියෙනවා සමන්ට. ඒ වගේම සමන් එක්ක තව කෙනෙක් ඉන්නවා. ඔයගොල්ලොන්ට පේනවා ඇති මෙයාට ලස්සන කොණ්ඩයක් තියෙනවා. හරිද? ඒ වගේම එයාත් හෙන හැපි එකේ ඉන්නේ. ඉතින් ඒ දෙන්න පේනවා ඇති අද ගල්ලගෙන එතට ඕල තේරුම් ගන්න මොකක්ද මම මේ කියන්න ට්‍රයි කරන්න කියලා. ඉතින් සමන්ගේ සිටුවේෂන් එක එහෙම වෙද්දී අනිත් පැත්තෙන් ඉන්නවා අපේ කමල්. එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. ඉතින් අවුරුදු දෙකක් ගිහිල්ලා. හැබැයි මෙයාගේ නම් මූණේ කිසිම හිනාවක් පේන්නේ නැහැ. හරි. දැන් අනිත් පැත්තෙන් කම්පෙයාර් කරලා බලද්දී සමන් ඉන්නවා හැපි එකේ බට් කමල් ඉන්නේ අවුලෙන්. ඉතින් අපි බලමු මේ දෙන්නට මේකට හේතු වෙච්ච කාරණා මොනවද කියලා. පළවෙනි පොයින්ට් එක. මේ හාට් එකකින් මම පෙන්නලා තියෙන රිලේෂන්ෂිප් එකක් කියන එක. ඉතින් ඔයාලට පේනවා ඇති සමන්ගේ පැත්ත ඒක කොහොමත් පොසිටිව්. ඒක මම ඇඳලාම තියෙනවා. හැබැයි කමල්ගේ පැත්ත නෙගටිව්. ඒ හින්දාත් එයා දුකින් ඉන්න පුළුවන්. දෙවෙනි රීසන් එක ග්‍රේඩ්ස්. බලන්න සමන්ට හොඳ ඩිස්ටින්ක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් 90 කියන්නේ ඔයාලට ලේසියෙන් ගන්න පුළුවන් ඩිස්ටින්ක්ෂන් එකක් නෙමෙයි. ඉතින් මේ 90 වගේ ලොකු මාර්ක් එකක් එක්ක ඔයගොල්ලන්ට ඩිස්ටින්ක්ෂන් එකක් සාමාන්‍ය යුනිවර්සිටි එකකදී නම් හම්බෙන්නේ නැහැ. කොහොමත් කපනවා. මං කියන අපේ යුනිවර්සිටි එකේ කොහොමත් කපනවා. මන් දන්නේ නැහැ ගවර්න්මන්ට් පැත්ත. ඉතින් අපි කියමු ඩිස්ටින්ක්ෂන් එක 90 කියලා මෙයා හොඳ මාර්ක් එකක් අරන් තියෙනවා. අනිත් පැත්තෙන් මේ කමල් අරගෙන තියෙන්නේ just 40% නිකන් ජෙනරල් පාස් එකක් අරගෙන. ඒතර ඒ අතින් බැලුවත් මෙයා ෆේල් වෙලා තියෙනවා. තුන්වෙනි පොයින්ට් එක ෆැට් ඇන්ඩ් ෆිට්. ඔයාලට පේනවා සමන් ඉන්නේ සතුටින් ඒ වගේම කමල් ඉන්නේ දුකෙන්. ඒකට තව හේතුවක් තමයි යුනිවර්සිටි කාලේ මේ සමන් එයාගේ හෙල්ත් එක ගැනත් ෆෝකස් කරලා තියෙනවා. එතකොට එයා ෆිට් එකේ ඉන්නවා. එයා ෆැට් නෑ. හැබැයි කමල් ෆැට් වෙලා ඉන්නේ. ඉතින් ඒක මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ කමල්ට පොඩි බඩක් ඇවිල්ලා තියෙනවා. හරි. මම ලස්සන චිත්‍රයක් දිනන දන්නේ නෑ. හරි. ඉතින් මේකත් එක හේතුවක් මේ කමල් දුකින් ඉන්න. හතරවෙනි හේතුව තමයි මෙන්න මේ කමියුනිටි එක. හරි. හතරවෙනි හේතුව කමියුනිටි එක. එතකොට ඔයගොල්ලන්ට පේනවා සමන් වටේ ලොකු කමියුනිටි එකක් හැදිලා ඉන්නවා. හරිද? හැබැයි කමල් වටේ තියෙන්නේ කමියුනිටි එකක් නෙමෙයි. මේ බෝතලේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මොන බෝතලයක්ද කියලා. ඉතින් ඒක තේරුම් ගන්න තමයි මම බෝතලයක් විතර ඇඳලා තියෙන්නේ. එතකොට ආයෙත් අපි රීකැප් එකක් බැලුවොත් එහෙම
සමන් සහ කමල් කියලා දෙන්නෙක් හිටියා. මේ දෙනා same school same knowledge එක තියෙන same result ගත්ත දෙන්නෙක්. එතකොට ඒ දෙනා යුනිවර්සිටි එකට යද්දී ඒ දෙන්නම සමානයි. දෙන්නගේ knowledge එක එකයි, same school same friends. ඒ වගේ ඒගොල්ලෝ සමාන. හැබැයි යුනිවර්සිටි ගියාට පස්සේ මේගොල්ලෝ දෙන්නම පටන් ගන්නවා බයෝමෙඩිකල් සයන්ස් කරන්න. ওই විදිහට බයෝමෙඩිකල් සයන්ස් කරලා අවුරුදු දෙකක් යද්දී දෙන්නගේ ජීවිත දෙක සම්පූර්ණ වෙනස්. එතනදී සමන් හැපි ලයිෆ් එකක් ගෙවද්දී කමල් ගෙවන්නේ හැපි ලයිෆ් එකක් නෙමෙයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඒකට හේතු වෙලා තියෙන කරුණු 4ක්. ඉතින් මේ වීඩියෝ එක මම එක වීඩියෝ එකකින් නවත්තන්නේ නැහැ. මේක වීඩියෝස් 4ක් හෝ 5ක් යන වීඩියෝ සීරීස් එකක්. එහෙම නැත්නම් ප්ලේලිස්ට් එකක් විදිහට තමයි මම ඔයගොල්ලන්ට දෙන්නේ. ඉතින් අපි බලමු මේ හේතු 4 මොනවද කියලා. පළවෙනි හේතුව තමයි healthy relationship එකක් තියෙනවා සමන්ට, but කමල් ගිහිලා තියෙන්නේ ලස්ට් එක පස්සේ. ඉතින් මේ දේ මම විස්තර කරන්න. දෙවෙනි හේතුව තමයි grade difference එක. grade difference එක කියන්නේ මොකද්ද? මේ 90% සහ 40%. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ඩිග්‍රී එකේ තියෙන grade එකත් ඒගොල්ලෝගේ හිතේ තියෙන සතුටට සහ දුකට හේතු වෙනවා. තුන්වෙනි දේ fitness, fat to fit. සමහරු fat, සමහරු fit. ඒකත් හේතුවක්. ඒ වගේම හතරවෙනි දේ තමයි community. ඉතින් ඇත්තටම අපි යුනිවර්සිටි ලයිෆ් එක ගැන කතා කරද්දී මම පවා වීඩියෝස් වල කරලා තියෙන්නේ ඔයගොල්ලෝගේ ඇකඩමික් පැත්ත ගොඩ ගන්න තමයි ගොඩක් දුරට උදව් කරලා තියෙන්නේ. හැබැයි ඇකඩමික් හා සම්බන්ධව ඔයගොල්ලෝගේ යුනිවර්සිටි ලයිෆ් එක සක්සස් වෙන්න මම මේ කියපු රීසන්ස් හේතු වෙනවා. ගොඩක් දෙනෙක් මෙතනදී එන ගන්නවා. සමහර විට ඔයගොල්ලෝගේ යාළුවෝ හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේම දේවල් හින්දා වෙන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ ඔයගොල්ලොන්ට මෙන්න මේ රීසන්ස් 4 හරියට හදාගෙන යුනිවර්සිටි ලයිෆ් එක එන්ජොයි කරන්න පුළුවන් විදිහට මම කියන්නේ නැහැ ඔයගොල්ලොන්ට නිකන් අර සැපේ ඉන්නම විතරක් නෙමෙයි යුනිවර්සිටි ලයිෆ් කියන්නේ. ඕකේ. හැබැයි ඔයගොල්ලොන්ට පොඩි චිල් එකකුත් තියෙන ඕනේ. නැත්නම් යුනිවර්සිටි ලයිෆ් එකේ වැඩක් නැහැනේ. ඉතින් මේ වීඩියෝ එක සහ ඊළඟට එන වීඩියෝස් 4 මම ફોකස් කරන්නේ ඔයගොල්ලෝගේ යුනිවර්සිටි ලයිෆ් එක පොඩි එන්ජොයිමන්ට් එකකුත් එක්ක ඔයගොල්ලෝගේ ලයිෆ් එක සාර්ථක කරගෙන හොඳ ග්‍රේඩ් එකක් එක්ක එළියට එන්න පුළුවන් විදිහට ඔයගොල්ලෝගේ යුනිවර්සිටි ලයිෆ් එක කන්වර්ට් කරගන්න තමයි මේ වීඩියෝස් කීපේ මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම ඉන්වයිට් කරනවා මේ වීඩියෝ එක බැලුවා නම් subscribe කරලා එකතු වෙන්න. ඊළඟ වීඩියෝස් 4 මම දැම්මහම ඒ වීඩියෝස් 4ත් බලන්න. මේ වීඩියෝ සීරීස් එක ඔයගොල්ලන්ට ලොකු හෙල්ප් එකක් වෙයි. ඔයගොල්ලෝගේ යුනිවර්සිටි ලයිෆ් එක හොඳට එන්ජෝයි කරලා හොඳ ග්‍රේඩ් එකක් අරගෙන කැම්පස් එකෙන් අවුට් වෙන්න. හරි. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි ඊළඟ වීඩියෝස් 4ෙන් ඉස්සරහට හම්බෙමු.